අද සියලු දෙනාට සුබ දවසක්. අද 3 වෙනිදා. අද මම ඔයාලට දැම්මේ සමගාමී සමීකරණය. හරි. සමගාමියක් දැම්මේ. සමගාමී සමීකරණයක්. සමගාමී සමීකරණයක් හරිය වැදගත් මාතෘකාවක් ලකුණු 10ක ගානකට එනවම තමයි. හරි. එතකොට මම වැඩි කතා නැතුව ගානට යන්නම්. මම අද ඔයාලට දුන්නේ හරි ඒ ගාන මම කියවන්නම්. පළතුරු බීම අලවිසලක පළමු පැය තුල දොඩම් වීදුරු 6යි. පළවෙනි පැයේ දොඩම් වීදුරු 6යි. හරි. අඹ වීදුරු 5යි. අඹ 5යි. අඹ වීදුරු 5යි. ඔක්කොම රුපියල් හම්බෙලා තියෙනවා අලෙවි කරලා 650යි. 650ක් හම්බෙලා වුණේ. අඹ 6යි, දොඩම් 6යි, අඹ 5යි 650යි. ඊට පස්සේ දෙවෙනි පැයේ බලමු අපි. දෙවෙනි පැයේ දොඩම් 3යි, අඹ 3යි. දෙවෙනි පැයේ දොඩම් 3යි, අඹ 3යි. හම්බෙච්ච මුදල 360යිනේ. හම්බෙච්ච මුදල පුතේ 360යි. හම්බෙච්ච මුදල 360යි. right. දැන් දොඩම් x මේ අඹ y. දොඩම් x අඹ y. සමීකරණ ගොඩනගන්න තියෙන්නේ. right. ලේසි. හරි. දොඩම් 6ක් නේ. දොඩම් කියන්නේ x. ඒ කියන්නේ 6යි x. අඹ y නේ. අඹ y. අඹ 5ක්. ඒතර 5යි y. විකුණපුවාම 650යි. හරි. විකුණපුවාම 650යි. දොඩම් 3යි. ඒ කියන්නේ 3යි x. අඹත් 3යි. 3යි y. විකුණපුවාම 360යි. හරි. ඔන්න සමීකරණ දෙක ගොඩනගා ගත්තා. පුතේ සමීකරණ ගොඩනගා ගත්තට දැන් විසඳන්න බෑ. ඇයි? මෙන්න මේ සංගුණක කාගේවත් සමාන නැහැ. x ගේවත් y ගේවත් සංගුණක සමාන නැහැ. ඒ කියන්නේ මෙයා 6ix වුණොත් මෙයාත් 6ix කරගන්න ඕනේ. නැතුව විසඳන්න බෑ. මෙයා 5y වුණොත් මෙයාත් 5y කරගන්න ඕනේ. නැතුව විසඳන්න බෑ. හරි. මෙතන ලේසි. මෙන්න මේ 3ix 6ix කරගන්න එක. 3ix 6ix කරන්න නම් දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඒතර මේ 3ix දෙකෙන් ගුණ කරනවා කියන්නේ එයා වුණ හැදුනා 6ix. දැන් එයා විතරක් ගුණ කරලා නිකන් ඉන්න බෑ. 3y දෙකෙන් ගුණ කරනවා 6y වෙනවා. 360ක් දෙකෙන් ගුණ කරන්න වෙනවා. ඒ කියන්නේ එයා 720 වෙනවා. මෙන්න තුන්වෙනි සමීකරණේ. හරි. හැම වෙලේම සංගුණක සමාන කරගත්තට පස්සේ සමීකරණ අඩු කරද්දි විශේෂයෙන් එකතු කරද්දි නම් ගැටලුවක් නැහැ. අඩු කරද්දි වැඩි එකෙන් කුඩා එක අඩු කරන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ මේක මෙතන වැඩි එක තුන්වෙනි සමීකරණේ. තුන්වෙනි සමීකරණයෙන් අඩු කරන්න වෙන්නේ මෙන්න මේ පළවෙනි සමීකරණේ. දැන් දෙවෙනි සමීකරණය අපිට වැඩක් නැහැ. ඇයි? දෙවෙනි සමීකරණය තමයි තුන්වෙනි සමීකරණය කරගත්තේ. හරි. දැන් එහෙනම් තුන්වෙනි සමීකරණය මම ලියනවා 6ix ධන 6y අඩු කරා 6ix ධන 5y සමානයි මෙතන අඩු කරා 720න් 650. 720න් 650ක් අඩු කරා. දැන් 6ix ඒ විදිහමයි මෙතන 6y ඒ විදිහමයි ඍණයෙන් යන නිසා ඍණ 6ix වෙනවා. ඍණයෙන් යන නිසා ඍණ 5y වෙනවා. 720න් 650 ගියාම 70 වෙනවා. හරි. ඔන්න බලන්නකෝ දැන් වෙනදී සංගුණක සමාන කරගත්ත නිසා මෙන්න මේ ධන 6ix ඍණ 6ix කැපිලා යනවා. x ගේ අතන්දරේ ඉවරයි. දැන් 6y ගෙන් 5y අඩු වුණාම 6y ගෙන් 5y අඩු වුණාම එක y එකක් ඉතුරු වෙනවා. එයා සමාන 70. හරි. ඔන්න නම් y හොයාගත්ත 70යි. ඒ කියන්නේ අඹ වීදුරුවක් රුපියල් 70යි. right. දැන් යන් දොඩම් හොයන්න. දැන් මේ හොයාගත්ත y ගේ අගය ආදේශ කරන්න ඕනේ. හොයාගත්ත y ගේ අගය ආදේශ කරන්න ඕනේ. මෙවාට මේ සමීකරණ තුනෙන් කැමති එකකට පුළුවන්. මම ලේසිය ගන්න මට නම් මේක විතර ලේසි වගේ වෙන්නේ මෙයා ලේසියි. හරි. මම එයාට ආදේශ කරන්නම්. අපි ලියන y හි අගය දෙකට ආදේශය දෙකෙන් දෙකේ සමීකරණය දෙකේ සමීකරණය. හරි. මොකක්ද සමීකරණය? 3x ධන 3y 3x ධන 3y සමානයි
360යි. දැන් 3x ඒ විදිහමයි y ට ආවේ 70ක් නේ. ඒතර 70 3ක් මම කෙලින්ම ගන්නවා 210යි සමානයි 360යි. දැන් 3x ආයේ ඒ විදිහමයි 210 අනිත් පැත්තට යනවා. ඒතර 360න් 210ක් අඩු වෙනවා මම කෙලින්ම ගන්නවා දැන් උත්තරේ. හරිද? 150යි. 150 හැදෙන්නේ 360න් 210ක් අඩු වෙලා. හරි. දැන් ධන එක්කන එහා පැත්තට ඇදිරින වෙලා අඩු වෙනවා. දැන් 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදෙනවා. හරි. මේකත් මම මකලා දානවා දැන් අපිට ඒව ඕනි නෑ. 3ෙන් බෙදුවාම 3ට 3 කැපෙනවා x ඉතුරු වෙනවා උත්තරේ 153ට බෙදෙනවා කියන්නේ 50යි. ඒතර අපි දැන් හොයාගත්ත විදිහට අඹ රුපියල් 70යි දොඩම් රුපියල් 50යි. අඹ 70යි දොඩම් රුපියල් 50යි. ඔන්න සමගාමී සමීකරණේ ගොඩනැගුවා විසඳුවා. හරිද? ඒ ඔය ගානේ එක කොටසනේ. දැන් මේක ඉවර නෑ. මේකේ තියෙනවා තව අසමානතාවක් ගොඩනගන්න තියෙනවා මම දැක්කා. හරි. තුන්වන පැය තුලදී දොඩම් වීදුරු n ගණනක්. හරි. මකරනේ. යාර ගානට සම්බන්ධයි ටික. හරි. තුන්වන පැය තුලදී දොඩම් වීදුරු n ගණනක්. දන්නේ නැහැ. n ගණනක්. හරි. දොඩම් වීදුරු n ගණනක්. අලවියෙන් ලද මුදල. හරි. දොඩම් වීදුරු n ගණනක් කිව්වහම දොඩම් වීදුරුවක් ආයේ 50යි. හරි 50 ගානේ n ගණනක්. 50 ගානේ n ගණනක්. ඒ කියන්නේ 50යි n. අලවියෙන් ලද මුදල. මුල් පැය දෙක තුලදී අඹ බීම වීදුරු අලවියෙන් ලද මුදලට වඩා වැඩි නම්. වඩා වැඩි කියන්නේ මෙයා වැඩි. මොනවට වඩාද? අඹ වීදුරු ගණන. මුල් පැය දෙකේ අඹ වීදුරු ගණන. පළවෙනි පැයේ අඹ වීදුරු 5යි, දෙවෙනි පැයේ 3යි, ඔක්කොම අඹ වීදුරු 8යි. හරි එක අඹ වීදුරුවක් වුණා 70. ඒ කියන්නේ හරි මෙන්න මේ 50යි n ගණනක්. ඒ කියන්නේ දොඩම් වීදුරු n ගණනක් අලවියෙන් ලද මුදල වඩා වැඩි අඹ වීදුරු 8ක්. දොඩම් වීදුරු n ගණනක් 50 ගානේ වික්කහම ලැබෙන මුදල වැඩි. මේ දොඩම් මේ පැත්තේ දොඩම් ගැන නෑ අපිට කියන්නේ. මේ පැත්ත දොඩම්, මේ පැත්තේ අඹ. හරි. දොඩම් වීදුරු n ගණනක් 50 ගානේ වික්කහම ලැබෙන මුදල වැඩි අඹ වීදුරු 8ක් 70 ගානේ වික්කහම ලැබෙන මුදලට. ඕක තමයි කියන්නේ. හරි. ඔන්න අසමානතාව ගොඩනැගුවා. අපෙන් ගන්න එන්ට ගන්න පුළුවන් අවමගේ ගන්න. මේ දෙනා ගුණ කරොත් 8 වරක් 7 56යි 560යි. බෙදෙනවා 50න්. බෙදෙනවා 50න්. හරි. 50ට 50 අයින් වෙනවා n ඉතුරු වෙනවා n විශාලයි. බිඳුවර බිඳුව කැපෙනවා 56 බෙදන්න ඕනි 5යි. 5ට 1යි 6ටත් 1යි 0.2යි නේ. 0.2ක් වෙනවා දැන්. දොඩම් වීදුරු දශම ගානේ ඉන්නේ නැනේ. දොඩම් වීදුරුකුයි තව 0.2 දොඩම් වීදුරු නැනේ. එහෙනම් එන්ට ගන්න පුළුවන් අවමගේ සමානයි 11යි. එන්ට ගන්න පුළුවන් අවමගේ සමානයි 11යි. right. අද ගානේ ඩිස්කෂන් එක මේක. ඒතර මේ ඩිස්කෂන් එක බලලා මේ ගාන හදන්න ඉතලම මේ හදන්න ඕනේ. ඔයා වැඩ කරොත් තමයි පුතේ ඔයාට මේ ලකුණු වැඩි වෙන්නේ. හරි. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. මේ දෙන ගණන් හැමදාම හදන්න කියලා ඔයාලට නැවත වාරයක් මතක් කරනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා.